ඉතින් අද අපි බලමු රසම රස වට්ටක්ක කරියක් කිරට රසට හදාගන්න විදිහ. මුලින්ම අපි ගන්න වට්ටක්ක එක කපාගෙන හොඳට සෝදගන්නවා. ඊට පස්සේ එකට අවශ්‍ය රම්පි කරපිංචා, අමු මිරිස්, සුදු ලූණු, කපාගත්ත පීලූණු එකතු කරගන්නවා. ඒ වගේම උළු හල් ටිකක්, කහ කුඩු, රසායන ලුණුත් එකතු කරගන්න ඕනි. ඊළඟට තුනපා කුඩු සහ මිරිස් කුඩු එකතු කරගන්නවා. මෙතෙන්දි ගොඩාක් අඩුවෙන් තමා තුනපහයි මිරිසුයි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ තැම්බෙන්න අවශ්‍ය දියකිරි එකතු කරගන්නවා. වතුර එකතු කරගන්න එපා, දියකිරිම එකතු කරගන්න. ඊළඟට කොටාගත්ත අබ තේ හැදි භාගයක් විතර මිටිකිරියකට එකතු කරගන්නවා. වට්ටක්ක එක තැම්බුණාට පස්සේ අපි මේ මිශ්‍රණය වට්ටක්ක එකට එකතු කරගන්නවා. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. විනාඩි 4-5ක් උයාගත්තට පස්සේ අපිට මේක ලිපෙන් බාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රසම රස වට්ටක්ක කරි එක හදලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්න. සුබ දවසක්.